ඔයාලා ඉල්ලුවා වගේම WhatsApp එක හැක් කරන්න පුළුවන් සුපිරිම ට්‍රික්ස් එකක් මම අද අරන් ආවේ. ඔයාලා මේක වැරදි දේවල් වලට පාවිච්චි කරන්න එපා. හරි දේවල් වලට විතරක් පාවිච්චි කරන්න. ඔයාලා මේ වීඩියෝ එක මුලින් ඉඳන් අගට වෙනකම් බලලා ඔයාලා මේ සෙටින් එක හරියටම හදාගන්න. වීඩියෝ එකට යන්න කලින් මාව follow කරගෙන like එකක් දාගෙන තව කෙනෙකුට බලන්න share කරගෙන ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් message එකක් දාගෙන යන්න. අපි යම් වීඩියෝ එකට. ඔයාලා මුලින්ම ඔයාලා Chrome browser එකට යන්න. Chrome browser එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් search bar එකේ ඔයාලා ගහන්න ඕනේ WhatsApp web කියලා. WhatsApp web කියලා ගැහුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක එන්නේ. බලා ගන්න පුළුවන් ඔයාලා පොඩ්ඩක් පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් WhatsApp web කියලා අපිට බලා ගන්න පුළුවන්. ඔයාලා එතන ටච් කරන්න ඕනේ. ඔයාලා එතන ටච් කරාට පස්සේ ඔයාලට මේ වගේ තමයි ඉන්ටර්ෆේස් එක එන්නේ. ඔයාලා මෙතන යන්න ඕනේ. මෙතන උඩ ඉරි කැලි තුනක් තියෙනවා. උඩ ඉරි කැලි තුනට යන්න. ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් desktop site කියලා තියෙනවා. ඔයාලා එතන ටික් එක දා ගන්න ඕනේ. ගන්න පුළුවන් මේ වගේ QR එකක් එනවා. ඔයාලගේ ළඟ තියෙන ෆෝන් එකේ තමයි මේ setting එක හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා විනාඩියක් ඔයාලා හැක් කරන්න ඕන ෆෝන් එක. ඒ කියන්නේ ඔයාගේ girlfriend ගේ හරි boyfriend ගේ හරි ෆෝන් එක ඔයාලා ළඟට ගන්න ඕනේ. හරි ඔයාගේ girlfriend ගේ හරි boyfriend ගේ WhatsApp එක ඔයාලා ඕපන් කරන්න ඕනේ විනාඩියකට. ඕපන් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩ ඉරි කැලි තුනක් තියෙනවා. ඔයාලා ඒ ඉරි කැලි තුන ටච් කරන්න ඕනේ. ඔයාලට බලා ගන්න පුළුවන් link device කියලා තියෙනවා. ඔයාලා එතන ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතන තියෙනවා link device කියලා යටින් බලා ගන්න පුළුවන්. ඔයාලා එතන ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් user mobile data කියලා තියෙනවා. ඔයාලා එතන ටච් කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඔයාලා කැම් එකක් ඕපන් වෙනවා. මට ෆෝන් දෙකක් නෑ යාළුවනේ. එක ෆෝන් එකයි තියෙන්නේ. එක ෆෝන් එකෙන් තමයි ඔයාලට මේ setting එක හදන හැටි කියලා දෙන්නේ. ඒක නිසා ඔයාලා මේක පටලවා ගන්න නැතුව අනිවාර්යෙන් බලලා මේක හදා ගන්න. ඔයාලට මේ කැම් එක දැන් අහු වෙන එක. ඒ කියන්නේ ඔයාලගේ girlfriend ගේ හරි boyfriend ගේ හරි ෆෝන් එකෙන් තමයි මේ කැම් එක ඕපන් වෙන්නේ. ඔයාලා ඒ කැම් එක ඕපන් වෙන ෆෝන් එක අල්ලන්න ඕනේ ඔයාලගේ ෆෝන් එකට. ඒ කියන්නේ ඔයාලගේ QR ගාවේ ඒ ෆෝන් එකට මේක අල්ලන්න ඕනේ. ඇල්ලුවට පස්සේ ඔයාලගේ ෆෝන් එකේ ඒ ඔයාලට අවශ්‍ය කෙනාගේ ඒ WhatsApp account එක මේ ප්‍රොෆයිල් එකට එනවා. ආවට පස්සේ ඔයාලට මැසේජ් කරන්නත් පුළුවන්. එයාලා දාන වීඩියෝස්, එයාලා දාන කෝල්, මැසේජ් හැමදේම බලන්නත් පුළුවන්. ඔයාලට මැසේජ් කරන්නත් පුළුවන්. ඔයාලා මැසේජ් කරන්න යන්න එපා. එතකොට එයාලට අහු වෙනවා. කිසිම හේතුවක් මත එයාලට හොයන්න බෑ ඔයාලා මේ ෆෝන් එක හැක් කරලාද නැද්ද කියලා. ඔයාලටත් මේ වගේ යූස්ෆුල් වීඩියෝ බලන්න ඕන නම් මාව follow කරගෙන යන්න. තව කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න, like එකක් දාන්න. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාලා අනිවාර්යෙන් අහන්න.